සුබ දවසක් හැමෝටම. අද මම ඇවිල්ලා ඉන්නේ හොරණ දික්කේන්පුරට. අර හැමෝම දන්න ඉතින් අනිවාර්යයෙන්ම හොරණ දික්කේන්පුර කිව්වහම මොකද්ද විශේෂත්වය කියලා. අද මම ඇවිල්ලා ඉන්නේ බක්කුල මහා සෑය වඳින්න. ඒ ආපු වෙලාවේ මට හිතුණා පොඩි ලොග් එකක් කරන්න ඕනේ කියලා. හැමෝම දන්න ඉතින් බක්කුල සෑයේ තියෙන වැදගත්කම. බක්කුල මහරහතන් වහන්සේගේ ධාතු තැන්පත් කළා බක්කුල මහ රහතන් වහන්සේ සිහිගැන්වීම පිණිස තමයි මේ සෑය නිර්මාණය කරලා තියෙන්නේ. ලංකාවේ මම දැකපු සෑයවල වලින් ඉතාමත් ලස්සනම සෑයක් තමයි බක්කුල මහ සෑය කියන්නේ. ඒ කියන්නේ ඇත්තටම මාරම ලස්සනයි. මාරම ලස්සන පින්බීමක් මේක. ඔයාලා නොගිහිපු අය ඉන්නවනම් බොහෝ දෙනා ගිහිල්ලා ඇති. නොගිහිපු අය ඉන්නවනම් ගිහිල්ලා වැඳ පුදා ගන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි මේකේ ලොකු සෑ මළුවක් තියෙනවා. කැටයම් වලින් එහෙම අංග සම්පූර්ණ මම හිතන්නේ ලංකාවේ කොහෙවත් නැති තරම් කැටයම් ප්‍රමාණයක් තියෙන මේ සෑ මළුව වටේ. ඔයාලට ඉතින් ගියාම ඒක කියන දෙයක් නෑ, අනිවාර්යෙන් බලා ගන්න පුළුවන්. ඔයාලට මේ පේන ඇති සෑ මළුව. ඇතුළේ එන තැන මෙන්න මේ වගේ දෙපැත්තේ නෙළුම් පොකුණු දෙකක් නිර්මාණය කරලා තියෙනවා. හැබැයි මේ නෙළුම් මල් මේ ස්වාභාවිකව නෙමෙයි, කෘත්‍රිම පොකුණු දෙකක්. මේක නම් වතුර අයින් කළා මොකක් හරි එකට. මෙතන තමයි මුලින්ම ඇතුල් වෙන තැන. මේ වටේ තියෙන පිළිම බෝසත් පිළිම. ඔයාලට පේන ඇති මේ කැටයම් කොච්චර ලස්සනද කියලා. වට්ටම කැටයම් තොගයක් තියෙන්නේ. ඔන්න ඔය වගේ තමයි සෑය වටේ තියෙන්නේ. අපි මෙතනින් තමයි ඇතුල් වෙන්නේ. මොකද මේ අපිට පළවෙනි මහල්ලේ නම් ලොකුට වීඩියෝ එකක් කරගන්න බැරුණා. මොකද ඇතුලේ භාවනාව වැඩසටහනක් තිබුණා අපි යන වෙලාවේ. ඒක නිසා මේ ඇතුලේ නම් මේ වෙලාවේ ඇත්තටම ලොකු මේ වීඩියෝ එකක් කරගන්න බැරි වුණා. ඔයාලට මේ පේනනේ ඇත්තටම පට්ට ලස්සනයි. මම මේ ඇවිල්ලා ඉන්නේ සෑ මළුවේ දෙවෙනි මහලට. ඔයාලට මේ පේන ඇති අනුරාධපුර ජයශ්‍රී මහ බෝධි අනුරුවක් තමයි මේ මැදි නිර්මාණය කරලා තියෙන්නේ. 80 මහා ශ්‍රාවකයන්න් වහන්සේලා නිර්මාණය කරලා තියෙන මේ බෝධින් වහන්සේ වටා ඔයාලට බලා ගන්න පුළුවන්. එක රහතන් වහන්සේ කෙනෙක්ගෙන අනිත් රහතන් වහන්සේට මේ පිළිම වෙනස්. ඒ කියන්නේ ඒගොල්ලෝ එකෙන් බලාපොරොත්තු වෙලා තියෙන්නේ කියන්නේ ඇත්ත ස්වරූපේ තමයි මේකෙන් ඒගොල්ලෝ නිර්මාණය කරලා තියෙන්නේ. 80 මහා ශ්‍රාවකයන් නම් ඒ පිළිම සියල්ලම එකින් එකට වෙනස්. ආට ගියොත් බලන්න ඇත්තටම මාර්ම ලස්සනයි. සුපිරිම නිර්මාණයක් මේක. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් ආයු වළඳා තමයි අපවත් වෙලා තියෙන්නේ. ඒ විශේෂත්වය තමයි අතරින් උන්වහන්සේ කිසිම දවසක කිසිම අඩුම ගානේ හෙම්බිරිසාවක් වුණත් කැස්සක්වත් කිසිම රෝගාබාධයකට ගොදුරු වෙලා නැහැ උන්වහන්සේ. ඉතාමත් නිරෝගී සම්පන්නව තමයි අවුරුදු 160ම ආයු වළඳලා තියෙන්නේ. ඒක තමයි බක්කුල මහරහතන් වහන්සේගේ තියෙන විශේෂත්වය. දැන් මම දෙවෙනි මහලේ ඉඳලා නැවත මේ පහළ මළුවට එන ගමන් මට පහළ මළුව වීඩියෝ කරගන්න බැරි වුණා මේ භාවනා වැඩසටහනක් කරපු නිසා. ඔන්න ඔය වගේ තමයි බක්කුල මහා සෑය. ඔයාලා
යන්න පුළුවන් හැමෝම ගිහිල්ලා වන්දනාමාන කරගන්න කියලා ඔයාලා හැමෝටම මතක් කරනවා. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් නැවත දවසක් ඔයාලා හම්බෙමු. එතකන් ජය වේවා හැමෝටම.